අපි ලංකාවේ සිදු කළ සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ජනගහණයෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට මේ ગેස්ට්‍රයිටිස් කියන රෝග තත්වය පවතිනවා කියන එක. ඒ කියන්නේ පුද්ගලයන් 4කට එක්කෙනෙකුට පමණ මේ රෝග ලක්ෂණ තිබිය හැකියි. ඊළඟට අපි බලමු මේ ગેස්ට්‍රයිටිස් රෝග තත්වයේ රෝග ලක්ෂණ මොනවාද කියලා. ગેස්ට්‍රයිටිස් රෝග තත්වයේ රෝග ලක්ෂණ මම ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදන්නම්. අපිට රෝගීන් ඇවිල්ලා කියනවා පපුව දැවිල්ල. එහෙම නැත්නම් උගුරට එන ගතිය. උගුරට ඇඹුල් රසක් දැනෙනවා කියලා ගොඩක් වෙලාවට කියනවා. මෙන්න මේ රෝග තත්ත්ව මූලිකවම මේ රෝග ලක්ෂණ වලින් සමන්විත රෝගීන් අපි කියනවා gastroesophageal reflux disease GORD කියන රෝග කාණ්ඩයට වැටෙනවා. ඊට අමතරව සමහර රෝගීන් කියනවා උදරයේ උඩ කොටසේ සමහර විට වේදනාවක් වෙන්න පුළුවන් යම් කිසි අපහසුතාවයක්. ඒත් එක්කම බඩ පිපීම, බඩේ ඇතිවන යම් යම් අපහසුතාවයන් සමහරවිට කියනවා පොඩ්ඩක් කෑවත් බඩ පිරෙන ස්වරූපය. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ වැඩිපුර තියෙනවා නම් අපි ඒ රෝග කාණ්ඩය ඩිස්පෙප්සියා කියලා හඳුන්වනවා. නමුත් ඇත්තටම අපිට රෝගීන් පරීක්ෂාවේදී නිරීක්ෂණය වෙන දෙයක් තමයි මේ රෝග කාණ්ඩ දෙකකට අපි වෙන් කරත් ඒ තරම් සරල නැහැ. මොකද රෝගීන් බොහෝ විට මේ රෝගවල මිශ්‍රණයක්, රෝගවල එකතුවක් විදිහට තමයි අපිට ඉදිරිපත් කරන්නේ. අපි ඊළඟට බලමු මේ රෝගී තත්ත්වය ඇතිවීමට risk factors නැත්නම් අවදානම් සාධක මොනවාද? අවදානම් සාධක විදිහට මූලිකව හඳුනාගත් බැක්ටීරියාවක් තියෙනවා හෙලිකෝබැක්ටර් පයිලෝරයි කියලා. H pylori කියලා අපි හඳුන්වනවා. මේ බැක්ටීරියාව හොයාගෙන තියෙනවා මේ රෝග තත්ත්වය උත්සන්න කරන එහෙම නැත්නම් රෝග තත්ත්වය ඇති කරනවා කියලා. ඊට අමතරව වේදනානාශක ඔබ දිගුකාලීනව වේදනානාශක භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබට මේ ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි. ඊට අමතරව සමහර වැරදි පුරුදු. සමහර විට ඔබගේ ආහාර රටාව වැරදි වෙන්න පුළුවන්. සමහරට ඔබ උදේ ආහාර වේල මග හරින කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ කාර්යබහුලත්වය අනුව ඔබ දවල් හෝ රාත්‍රී ආහාර මග හරිනවා වෙන්න පුළුවන්. ඊට අමතරව අහිතකර ආහාර වර්ග තෙල් කෑම වෙන්න පුළුවන්, අධික පිටි සහිත ආහාර, මිරිස් තෙල් මිරිස් සහිත ආහාර වෙන්න පුළුවන්. මේ වගේ සමහර ආහාර වර්ග වලට මේ රෝග තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඔබ දුම් පානය කරන කෙනෙක් නම්, ඔබ මත්පැන් පානය කරන කෙනෙක් නම් ඔබට මේ තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි. ඊට අමතරව මේ දවස්වල මේ අපේ සමාජයේ දැන් බහුලවම පවතින තත්ත්වයක් තමයි ස්ට්‍රෙස්, මානසික ආතතිය. මානසික ආතතිය පෙළෙන කෙනෙක්ට මේ රෝග තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඊට අමතරව අපි දන්නවා ආමාශය සහ ගලනාලය අතර කපාටමය තත්ත්වයක් තියෙනවා. මේ කපාටමය තත්ත්වයේ ඇතිවන යම් යම් වෙනස්කම් අපි කියනවා hiatus hernia කියලා. මේ තත්ත්වයේදී ગેස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ මතුවීමේ අවදානම වැඩි.